බොහෝම ඉස්සර එක්තරා දූපතක් වනයෙන් වැසී තිබිනි. එම වනයේ අලි, ගෝන, වලස්, සිංහ, මුව, මුගටි ආදී සත්තුද, නයි, පොළොව ආදී විෂගෝර සත්ද, කුරුමිනි, කැරපොතු හා කුහුඹි වැනි කුඩා සත්තුද රාශියක් විසූහ. එක් දිනකදී මේ සත්තු කැලා සංගමයක් පිහිටුවා ගත්හ. ඒ සංගමයේ ලොකු පුංචි ભેදයක් තිබුණේ නැත. සෑම දෙනාම සමානව සලකනු ලැබූහ. නිහතමානී, කාර්යශූර, කල්පනාවෙන් වැඩ කරන වලසෙක් එහි සභාපති විය. ලේකම් වූයේ ගිරවෙකි. බණ්ඩාගාරිකකම කොටියෙකුට භාර විය. අනික් සමාජිකයෝ නම් ගෝනෙක්, කුරුමිනියෙක්, පොළඟෙක් හා මාළුවෙකි. සෑම වර්ගයකින්ම සංගමේ සමාජිකයෝ සමන්විත වූහ. මේ සංගමය ඔවුනොවුන්ගේ අඩුපාඩු හා දියුණුව ගැන සෑම විට කටයුතු කරන්නට විය. එක් දිනකදී සංගමේ සමාජිකයෝ අපගේ කැලෑවේ හොඳ නායකයෙක් නැතිනම් රජෙක් සිටීනම් අප කාටත් හොඳ අනාගතයක් ඇතිවිය හැකි යෝජනා කරන්නට වූහ. ඔව් ඒකනම් හොඳ අදහස. රජෙක් නම් වඩා හොඳයි. කුකුලෙක් එය අනුමත කෙලේය. රජා සොයන එක ඒ තරම් ලෙහෙසි වෙන එකක් නැහැ. සමාජිකයන්ට ඉදිරිපත් වන්න කියමු. මේ සඳහා ඉදිරිපත් වන අයගෙන් අදහස් විමසා බලා වඩා හොඳ කෙනා රජා කරමු. සංගමේ සභාපති යෝජනා කෙලින් සෙවමොයේට කැමති වූහ. පළමුවෙනි අපේක්ෂකයා අලියා. මම මේ රජකමට වඩාම සුදුසුයයි කියා ඔබ සියලු දෙනාම හිතනවා ඇති. මගේ ඇඟේ හැටියට ඕනෑම කෙනෙකු මෙල්ල කරන්න කිසි කරදරයක් නැහැ. මම තමයි රජකමට ඉතා සුදුසු. දෙවනියා වූයේ නරියකි. ඔබ කවුරුනුත් දංගවා අපේ වර්ගයේ හැටි. හොඳ කට්ට වෙට්ට පිත්තල උදවියනේ. ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් ඉතා සූක්ෂම ලෙස විසඳන්න පුරුවන් නරියෙකුටම පමණයි. එහෙම කෙනෙකු රජ කරවන එක ඔයාටත් නම්බුවක්. තුන්වෙන්නා මොනරෙකි. රජකු වුණාම ප්‍රියමනාප ආකාරයට කාටත් පෙනෙන්න ඕන. කැත නැතිව අපගේ රජා කියා පෙන්වන්න. බරන්න පිල් විහිදා සිටින විට මා රජකමට සුදුසු නැහැයි කවුරු කියද්ද? හතරවෙන්නා වූයේ මහා නාගයෙකි. පෙර රජ දවස සිට අපවෙනි අයට කිව්වේ මහා නාගරාජයා කියා. නමින්ම පෙනෙනෝ නේද අපේ රාජවංශය. ඕනෑම කෙනෙකුට දෂ්ට කිරීමෙන් සිහි නැතිකොට මෙල්ල කරන්න මට ශක්තිය තියෙනවා. රජකමට මට වඩා හොඳ කෙනෙක් නැහැ. පස්වෙන්නා වූයේ තල්මසකි. ඔබ හැම ගොඩ ජලය කියා ભેදයක් නැතිව වැඩ කටයුතු කරන උදවි සිටියද ඔබ හැමගේ දුක සැප හොඳින් මට හොයා බලන්න පුළුවන්. ඕනෑම කෙනෙකු මෙල්ල කරන්න බැරි වුවහොත් මට ඔහු ගිල දාන්න උනත් පුළුවන්. සෙවන්නා වූයේ කුකුලෙකි. ඔබ දන්නවනේ එදා සිටම මට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඔබ සියලු දෙනාම උදේම අවදි කරන්නේ මම. ඔබගේ කම්මැලිකම් දුරු කරන්නේ මම. මා ඒ අතින් ලොකු සේවයක් ඔබට කරනවා. වෙන කවුරුන්වත් එහෙම සේවයක් ඔබට කරනවාද? මා ඔබේ රජකමට පත් කරන්න. හත්වෙන්නා වූයේ සිංහයෙකි. දැක්ක නේද රජ වෙන්න ආපු කට්ටිය. කවරදාත් කොතැනක හෝ කැලෑවක රජ කෙනෙකු සිටියා නම් ඒ සිංහයෙක්. මුලින් කරුණු දෙක්වූ අරට කැලෑවල රජකම් කරලා පුරුද්දක් තියෙනවද? එහිම වුවහොත් මුළු කැලෑවම දවස් 2-3කින් විනාශ වෙලා යාවි. හැම කැලෑවකම සිද්ධ වුණා වාගේ මේ කැලෑවත් රජකම මත පවරන්න. තව කවුරුත් හරි ඉන්නවද කරුණු ඉදිරිපත් කරන්න? කැලෑ සංගමේ සභාපති අසා. ටික මොහොතකට පසු ඉදිරියට ආව කළු කුඹුවෙක් ඔබ මා දැක්කාම මට විහිළු කරන්නත් පුළුවන්. එහෙත් මීට ඉහෙත පැමිණි කවුරුත් ඔවුන්ගේ පුරා රේජුරු පැසෝ මිස අනාගතයේ කරදරයක් නැතිව වාසය කරන්න සැලසුම් ඉදිරිපත් කළේ නැහැ නේද? මා කියනවා අපේ වර්ගයේ සියලු දෙනා වාගෙම මාත් ජීවිතේ හොඳට සැලසුම් කොට තමයි ජීවත් වෙන්නේ. අද කෑවහම හෙට කෑම ගැනත් හිතනවා. හොඳ කලක් හොඳ දේශගුණයක් තිබෙන විට නරක කලක් නරක දේශගුණයක් ගැන සිතා කටයුතු කරනවා. කෑම හිඟ කලක් පැමිණි විට ප්‍රයෝජන ගන්න කෑම බීම ඉතිරි කරගන්නවා. ඒ ආකාරයට තමයි සැවම සැලසුම් සාදාගත යුත්තේ. අද කෑවා හෙට මැරෙන්න නොවේයි. මට පුළුවන් ඔබ සැමට හොඳ අනාගතයක් සැලසුම් කරන්න, යෝජනා කරන්න.
මට රජකම ලැබුණොත් අපේක්ෂක සියලු දෙනාගේම අදහස් විමසූ කැලෑ සංගමය අවසානයේදී අන්තිමට කරුණු ඉදිරිපත් කළ කලු කුහුඹුවා තම රජ විය යුතුයයි තීරණය කළ.